අද සාදරයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. මම අද ඔයාලට ගෙනාවා ටිකක් වෙනස්ම වීඩියෝ එකක්. දැන් ඔයාලට යාළුවනේ වාහන වලට තෙල් ගහන්න වෙලා තියෙන QR ක්‍රමවේදයකට. දැන් යාළුවනේ ඔයා ගාව තියෙන කලින් පාර රෙජිස්ටර් වෙච්ච QR කෝඩ් එක නැත්තම් ඒ QR කෝඩ් එක ෆෝන් එකට අරගන්න හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඒකට යාළුවනේ අපි දැම්ම චොම් ඇප් එකට යන්. ඊළඟට යාළුවනේ ඔයා මේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕන https fuelpass.gov.lk කියලා. ඔන්න යාළුවනේ මම ඒක සර්ච් කරගත්තා. මෙතන යාළුවනේ ඊළඟට ඔයාලා සිංහල සිලෙක්ට් කරගන්න. ඊළඟට යාළුවනේ මෙතන vehicle login කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඊළඟට යාළුවනේ ඔයා කලින් මේකට රෙජිස්ටර් වෙච්ච ෆෝන් නම්බර් එක දෙන්න. ඔන්න යාළුවනේ මම මෙතන ඒ නම්බරේ ටයිප් කරගත්තා. ඊළඟට යාළුවනේ මෙතන OTP අංකය එවන්න කියන එක ටච් කරන්න. එතකොට ඔයාලට OTP එකක් එනවා. ඔන්න යාළුවනේ දැන් මට OTP අංකය ආවා. මේ OTP අංකය එන්න තප්පර 5ක් විතර යනවා. මම මේක දැන් ටයිප් කරගන්නවා මෙතන. ඔන්න යාළුවනේ දැන් මම මෙතන OTP අංකය ටයිප් කරගත්තා. ඊළඟ ඇතුල් වන්න කියන එක ටච් කරන්න. දැන් ඔන්න යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට QR කෝඩ් එක බලා ගන්න හැකි. මෙතන QR එක ඩවුන්ලෝඩ් කරන්නයි කියන තැන ටච් කරන්න. ඔන්න දැන් යාළුවනේ මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් යාළුවනේ මේක ගැලරි සේව් වෙනවා. මේක දැන් යාළුවනේ ඔයාලට ඕන පින් රවුට් එකක් ගන්නත් හැකි. ඔන්න දැන් යාළුවනේ මම මෙතෙන් කට් වෙනවා. මෙතන ඉවත් වන්න කියන බටන් එක වань එතකොට ඉවත් වුණා. දැන් යාළුවනේ අපේ ගැලරි එකේ සේව් වෙච්ච එක මේ තියෙන්නේ. මට යාළුවනේ ඔයාලට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා කවුරුවත් දන්නේ නැහැ OTP එකක් කියන්නේ මොකක්ද කියලා. OTP එකක් කියන්නේ යාළුවනේ one time password කියන එකට. ඔන්න එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වටින ටෙක් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.